යාළුවනේ ඉතින් ඔයාලට කොහොමද? ඉතින් අපේ පළවෙනි vlog එක හැටියට අපි හිතුවා ගේම් එකක් අරන් එන්න ඕනේ කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව ගේම් එක එහෙනම් බලමු. අයන් ඉතින් අපි ගේම් එක වෙන්නේ දැන් මෙයා සිද්දුවක් කියනවනේ. ඒ සිද්දුවේ අවසාන අකුර තමයි මම කියන්නේ. ඔව් මම අප්පුඩි හක් ගහනවා. ඒ නවත්තන අකුරෙන් මෙයා සින්දුවක් කියන්න ඕනේ ඊළඟට. බැලුවොත් මේ වතුර විදුරු දෙකක් තියෙන එකක් ගොන්න ඕනේ මෙයා. හරි යාළුවනේ අපි ගේම් එක බලමු. ඔයා කිය. හා මලින් මලෙන් රොන් බීලා බඹරු නටනවා මේ අම්මෙන් අම්මෙන් නෑ නෑ යන්න. ඉතින් දැන් අපි දැන් ඔයාලගේ මාසදී ගන්න කියලා. යාළුවනේ මට මතක් වෙන්නේ නැහැ මම වතුර විදුර. ඔව්. දැන් යාළුවා පේනවනේ වතුර විදුර නේද? හරි වතුර විදුරුවා. මෙයා අවසන් මගේ අකුරෙන් කියන්නේ. නබතුමේ හිත නොබතුම වෙනතක නතර වෙලා මාමා ඉකිමිනි පාලා රුවනත ඔතනක ඔබද වෙලා ලා යාළුවනේ මට මතක් වෙන්නේ නැහැ මම වතුර විදුරක් බොනවා. Lalai amu kudumu ku amal dumal dam dipang amu kudumu ku amal dumal ලයිනේ මල්ලේ ලංසි බැලුන් පස්සෙන් යන චිංගිරි බෙලියා ආහා චිංගිරි බෙලියා ලංසි උන උදු පනත නෙරන්න නේද ආහා රන්න මේ දැන් මේ දෙන්නා වතුර විදුරු දෙකක් බීලා ඉන්නේ. ඔව් මෙයා දෙකම දෙකක් බීලා ඉන්නේ. මේක මෙයා එකයි. මට සහෝදරයා වාගේ බලුරාල ඉන්නවා හා බුරු බුරු බවුරාල මගේ ඇඟට පණිගා නිරු නිරු මේ පූස් කිටි සැපට නිදි පිරිලා බඩත් අඩි අම්මා මටත් බනි හුරතල් කරලා නරක් කළා වැඩි තාඩා අපුඩ මම කන්නේ කම දායන්නේ නීලා. යාළුවනේ ඉතින් ඔන්න ඔතෙන් තමයි අපිට ගොඩක්ම අමාරුනේ දෙකකුඩෙන් සින්දුවක් මතක් වෙන්න නම්. ඉතින් ගොඩාක් කල්පනා කරලා දෙකකුඩෙන් නම් සින්දුවක් නම් අපිට මතක් වුණේ නැහැ. දන්නා නම් පාලින් කමෙන්ට් කරගෙන යන්න මට මතක නැහැ. එහෙනම් බොන්න නා යාළුවනේ වතුර විදුරු 20 මං ජෝගු අරන් ඉන්න. දැන් මේ තියෙන්නේ. කොහොමද? කියන්න දැන්. දැන් තියෙන්නේ වලද? නේද? ඔයාට මට මම කිව්වේ ඔයාට බස් කරේ. ඕනිකා නැත්නම් අපිට ඉවර වෙන්නේ නැහැ. ඉතින් අපිට සිත හදන්න තමයි තියෙන්නේ කරන අවුත් එහෙම. ඇත්තටම සාමාන්‍යයෙන් අපුඩේ නෑ සින්දු. අර හින්දි එකක් තිබිලා මම ඉතින් කෑල්ල තමයි කිව්වේ. ඔයාලා දාන්න සින්දු පහින් කමෙන්ට් දාන්න දෙපුඩේ. ඔයාලා දෙකකුඩ ගොඩක් අහන්න. ඔන්න ඕටිකේදී නංගිට කැස්සක් දෙනවා ඉතින් වතුර බීලා.
ඇත්තටම වතුර බීලා බීලා වැඩි වෙලා අපිට සින්දු මතක් වෙන්නේ නැහැ යාළුවනේ. නගනා වයනා හැමතැනම ඔයා මගේ සුදු නෝටි කෙලිච්චි ලස්සන රෝටි පිච්චි බලනා හැමතැනම ඔයා මගේ සුදු නෝටි කෙලිච්චි ලස්සන රෝස බටිති එතන ගන්න අන්තිමේ උනේ රෝස බඩිත්ති කියන තියාගුණනේ. තෑනේ කියනවා තාලෙට සනබහල්ලා එක සුග හැටට පල්තලා තන තම් දෙන මොනරිය නට එකස්සලා ඔයා පුඩිය ගහුවා මම ගැහුවා මෙයා ගැහුවානේ මෙයා පුඩිය නම් තියනවා වේ එන්න මෙහෙට කැමරාවට එන්න මට කන්න මෙයා පුඩිය මට කන්න මම හිටියා පොතේ මදීද මම දැන් ලඟි බොත මේ ඔව් විදුල තමයි කිව්වා වාඩි කයිද ඔය නේ අපි කියපු දැන් ඉන්න බෑ ඉතින් කියන්නේ මම සින්දු කෑල්ලක් දාන්න කෑල්ලක් කියන්නේ තුට්ටක් විතරක් ඉතින් තුන්යක් ඒක කෑල්ලක් දාන්න කොහොමද එයා තමයි මෙච්චරම තියෙනවා යාළුවනේ මෙන්න මේ ටිකේදී නංගිට බැහැ කියලා මේ තරගෙන් අයින් වෙන්න හිතනවා. ලියා බොන්න බෑ කියලා ඊටසේ ගියාට පස්සේ දැන් ඉන්නේ අපි දෙන්න විතරයි. බලමු අපි දෙන්නෙන් කවුද දිනන්නේ කියලා. යාළුවනේ කියපේ කියන්නේ කොහොමද බෑ ලේ ටික කිරට මෙයා දැස් මගුණ කපේ කියන්නේ නැහැ මම මම දන්නේ නැහැ චූටි කෑල්ලක් දාන්න හරි යනවා මම ගහනවා කියන්නේ යාළුවනේ ඉතින් මට ඔන්න වෙලාවෙත් අකුරේ නම් සින්දුවක් මතක් වුණේ නැහැ. ඊට පස්සේ ඉතින් ඔන්න මටත් වතුර විදුර බොන්න වුණා. අන්තිම අකුරු මොකක්ද දෙයවරනේ ඔව් දෙයකුරු සල්හැම වාරේ මං කියන එක වැරදි යාළුවෝ කොහොමද මම ඒක දන්නා මං කියන එක වැරදි මං අවුට් වෙනවා ඔව් මෙයා තමයි මං දින්නා ඉතින් ලබන පාර try එකක් දෙන්නේ නේද ඉතින් යාළුවනේ ඔයාලා තාමත් අපි වීඩියෝ එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. අපි අද තව ගේම් එකක් කරොත් මේ part 2 විදියට අරන් එන්න. එහෙනම් bye.